පහුගිය සති කිහිපයේ අපි අවුරුදු සමරන්න ලොකු වියදමක් කළා. කෑම බීම, නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කිරීම වගේ දේවල් නිසා අපේ වියදම් ඉහළ ගියා. හැබැයි මැයි මාසේ එළඹෙනකොටම අපිට මුහුණ දෙන්න වෙන්නේ වෙනස්ම අභියෝගයකට. ඒ තමයි අපේ ක්‍රෙඩිට් කාඩ් බිල. ලොකු බිලක් දැක්කම අපේ පළවෙනි උත්සාහය තමයි කොහොම හරි මේක පාලනය කරන එක. ගොඩක් අය කරන්නේ පහසුම විදිය. ඒ කියන්නේ බිලෙන් 5% අවම ගෙවීමක් එහෙමත් නැත්නම් මිනිමම් පේමන්ට් එකක් කරන එක. ඒත් මේ තීරණය අතිශය භයානක ගණිතමය උගුලක ආරම්භයක්. ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් සඳහා මාසික පොලිය සාමාන්‍යයෙන් 2.25% වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට 27%කටත් වඩා වැඩි. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අපි බලමු. ඔබේ බිල රුපියල් ලක්ෂයක් නම් ඔබ රුපියල් 5000ක අවම මුදල ගෙවුවම ඉතිරි වෙන්නේ 95000යි කියලා ඔබ හිතාවි. හැබැයි ඒ ඉතිරි මුදලට ක්ෂණිකවම රුපියල් 2100කට වැඩි පොලියක් එකතු වෙනවා. ඒක හරියට යටින් ලොකු සිදුරක් තියෙන කලයකට උඩින් වතුර පිරවීමක් වගේ වැඩක්. අවම ගෙවීම කියන්නේ සහනයක් නෙවෙයි, ඒක ඔබේ මුදල් ටිකෙන් ටික උරා බොන උගුලක්. සමහරු හදිසි මුදල් අවශ්‍යතාවලදී ATM එකෙන් ක්‍රෙඩිට් කාඩ් එක දාලා සල්ලි ගන්නවා. මේක තමයි කරන්න පුරුවන් නරකම දේ. ඔබ රුපියල් 10000ක් ගත්තොත් බැංකුව 4.5% ගාස්තුවක් සහ රුපියල් 300ක ස්ථාවර ගාස්තුවක් කපා ගන්නවා. ඒ මදිවට 28%ක වාර්ෂික පොලියත් එදා ඉඳන්ම හැදෙනවා. ඔබ එක රුපියලක්වත් වියදම් කරන්න කලින් ඔබේ මුදලින් 7.5%ක් නැති වෙලා ඉවරයි. මේකට විසඳුමක් තියෙනවා. ලොකු වියදම්, ඒ කියන්නේ රෝහල් බිල්, රක්ෂණ ගෙවීම් වගේ රුපියල් 25000ට වැඩි බිල්පත් ගෙවන්න බැංකුවල තියෙන කෝල් ඇන්ඩ් කන්වර්ට් පහසුකම භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුත්තේ ගනුදෙනුව කරලා දින 7-14 අතර කාලය තුල බැංකුවට කතා කරන එකයි. මේ කෝල් එකෙන් අර 127ක අධික පොලිය නතර වෙනවා. ඒ වෙනුවට මාස 12ක හෝ 24ක පහසු ගෙවීමේ ක්‍රමයකට ඒ බිල හැරවෙනවා. මෙතනදී අය කරන්නේ 2.5%ත් 7% අතර කුඩා එකවර ගෙවන ගාස්තුවක් විතරයි. ආරක්ෂාකාරී වීම වගේම අපිට පුරුවන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලාභ ලබන්නත්. සුපිරි වෙළඳ සැල්වල බඩු ගන්නකොට බැංකු වලින් දෙන විශේෂ වට්ටම් දවස් භාවිතා කරන්න. සමහර දවස්වලට එළවලු පළතුරු වලට 25%ක මුළු බිලටම 20%ක වට්ටම් ලැබෙනවා. ඔබ රුපියල් 10000ක බඩු ගත්තොත් නිවැරදි දවසේ නිවැරදි කාඩ් එකෙන් ගෙවුවම රුපියල් 2000ක් ඉතුරු කරගන්න පුළුවන්. සති 4ක් මේ විදිහට කළොත් මාසෙකට රුපියල් 8000ක මුදලක් ඔබේ අතේ ඉතුරු වෙනවා. දැන් මේ උපාය මාර්ග දෙකම එකතු කරන්න. අර වට්ටම් වලින් ඉතුරු කරගත්ත රුපියල් 8000න් ඔබට පුළුවන් අර කෝල් ඇන්ඩ් කන්වර්ට් කරපු බිලේ මාසික වාර්තිකය ගෙවන්න. මේ නිසා ඔබේ මැයි මාසේ පඩියට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විදේශගතවෙන් ඉඳ ලංකාවට සල්ලි එවන අයට මේක ගොඩක් වැදගත්. ඔබ මහන්සි වෙලා එවන සල්ලි 127ක අධික පොලියක් ගෙවන්න නාස්ති වෙන්න දෙන්න එපා. ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕන මියුලමක්. මේ ගණිතමය උපාය මාර්ගය හරියට පාවිච්චි කළොත් අධික පොලි බරකින් නිදහස් වෙලා සැලසුම් සහගත අනාගතයක් ගොඩනගා ගන්න ඔබට පුළුවන්.